ආණ්ඩුවේ වංචාවල් වහගන්න, ගල්ලංගුරු වංචාව වහගන්න, කැබ් වංචාව වහගන්න, කන්ටේනර් පන්නපුව වහගන්න අපිව අධිකරණ වලට කැඳවලා පළක් වෙන්නේ නැහැ. අද අන්දරේ කෙනෙක් රජ වෙලා ඉන්නකොට පැලවත්තෙන් පත් කරු පොලිස්පතිවරයා රටේ පොලිසිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව දන්නේ නැහැ. පැහැදිලිවම කියන්නේ කරුණාකරලා අන්න අර ජනාධිපතිවරයා දීපු චෙක් ටික බවුන්ස් වෙලා රිටර්න් වෙලා. දැන් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් හෝ සාමාන්‍ය මාධ්‍යවේදියෙක් විදිහට ඔබ දීපු චෙක් එකක් රිටර්න් වුණොත් මොකද්ද වෙන්නේ? ඔබ ලබා දීපු චෙක් එකක් රිටර්න් වුණොත් මොනවද වෙන්නේ? ඉතින් ඒ හින්දා මම හිතන්නේ පොලිස්පතිවරයා ඒකටත් එව්වොත් හොඳයි. ජනාධිපතිතුමා දීපු චෙක් ටික රිටර්න් වෙලා. දිත්වා සුළුසුළුකට අහුවෙච්ච කුණාටුවට අහුවෙච්ච ජනතාවට ෂෝ එක නම් දානවා, උත්සව නම් කරනවා. බෙදෙන චෙක් එක රිටර්න් වෙනවා. දැන් තමයි ඇත්තටම බංගලොත් වෙලා තියෙන්නේ. කලින් බංගලොත් කියලා කොට චෙක් රිටර්න් උන්නේ නැහනේ. දැන් මිනිසුන් දෙන චෙක් එක රිටර්න් වෙලා තියෙන්නේ. දැන් ඔය මට සීකඳ මට ලියුමෙන්න සතියකට පෙර හම්බන්තොට උසාවියේ මෝෂන් එකක් දාලා පොලිසියත් කැඳවලා උසාවියට මට පෙනී හිටින්න එදින වෙන්නේ නැහැ කියලා දැනුම් දුන්නා. හැබැයි අනිත් පැත්තට උදේ 9 මාට පෙනී හිටින්න කියලා කොළඹ 9:50ට ලියුමක් ගෙනත් දෙනවා තංගල්ලට. ඒ කියන්නේ පොලිස්පතිවරයා දන්නේ නැහැ තංගල්ලේ ඉඳන් කොළඹට තියෙන දුරවත්. ඉතින් 9:50ට එන්න කිව්වම 9 මාට එන්න කියලා 9:50ට ලියුම දීලා තංගල්ලෙන් කොළඹට එන්න කිව්වම ඉතින් කොහොමද එන්නේ? අනික එදා දිනේ කොහොමත් හම්බන්තොට උසාවිය දිනේ. ඒ උසාවියත් පොලිසිය තමයි මෙහෙවන්නේ. ඒ නඩුවත් අර උද්ඝෝෂණයට ගිහලා හම්බන්තොට වරායසා ගෝන්තරපොළ බේර ගන්න. ඉතින් පොලිස්පතිවරයා කොයිද සංවිධානාත්මක අපරාධ නවත්තන්නේ? පොලිස්පතිවරයා දන්නේ නැත්නම් තමන්ගේ පොලිසිය මොන අධිකරණයද මොන තැනද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔව් ඊට පස්සේ එතනින් එහාට සංවිධානාත්මක අපරාධ වළක්වන්න තියා ඊළඟ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්නවත් මේ පොලිසියට හැකියාව ලැබෙයිද කියන පොලිස්පතිවරයා සමග පොලිසියට හැකියාව ලැබෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ කාලිංග විශ්වවිද්‍යාලෙ මට ආරාධනා කළ තිබා විශේෂ දේශනයකට උන්ගේ රිපබ්ලික් දවසේ. ඉතින් මමත් අපේ මන්ත්‍රීවරු කණ්ඩායමක් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා ඒ දේශනය දුන්නා. දේශනය කළා ආවා. හැබැයි ඉතින් මෙහි සමහර අය කලබල වෙලා. ඉතින් යම් කිසි කෙනෙක් දේශනයක් දෙන්න විශ්වවිද්‍යාලයකට ආරාධනා කරාම කලබල වෙන්න ඕනේ නැහැ. සයිතින් ඇයට කියනවනේ මේ පළවෙනි දේශනෙත් නෙවෙයි තව ඉස්සරහට තව යන්නත් තියෙනවා. මට ලැබෙන පිළිගැනීමද තවත් කෙනෙකුට ලැබෙන පිළිගැනීමට වඩා මේ අය ආපු කාරණේ කරගන්න බැරි වෙච්ච එකකින් තමයි කලබලලා තියෙන්නේ. මේ ආවේ රටේ ජනතාවට සේවය කරන්න සහ මේ සිස්ටම් එක වෙනස් කරන්න. හැබැයි ඉතින් සිස්ටම් එක තිබ්බටත් වඩා පස්සට ඇදගෙන යන ගමන් සම්පූර්ණ සිස්ටම් එක විනාශ කරන තැනට මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඉතින් ඒ හින්දා තමයි මට දැනෙන්නේ මේ අය කලබලලා තියෙන කියලා. මොකද ඒ අයටත් දැනෙනවා ඇති දැන් ටික ටික සමාජය තුලින් රට තුලින් Tamanට විරෝධයක් එල්ල වෙනවා කියන කාරණය. ඔව් දැන් මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුව ඇතුළේම එක්තරා ඇමතිවරයෙක් නැගිටලා කිව්වනේ ජනවාරි මාසේ හිරිය දානවා කියලා. පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරයෙක් ඉස්සරහා පේලියෙන් නැගිටලා කිව්වා ජනවාරි මාසේ බලාගමු හිරිය දානවා කියලා. ඉතින් ඒකට අවශ්‍ය කැඳවීම වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මට කනගාටුයි. ඔහු ජනාධිපතිවරයෙක්. මේ වර්තමාන ජනාධිපතිවරයාට වුණත් ඔහුගේ ජීවන රටාව සම්බන්ධව අපි චෝදනා නගන්නේ නැහැ. නැත්නම් ඉතින් පොලිසිය පස් දෙනෙක් වට කරගෙන එක්සයිස් කරන්න යනවද? අපි ඒකට වරද්දක් දකින්නේ ජනාධිපතිවරු ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම ජනාධිපතිවරයෙක් රාජකාරී මට්ටමේ යම් තීන්දුවක් తీරණයක් ගත්තම ඒ තීන්දුව తీරණ ආරක්ෂා කරේ නැත්නම් මේ සිස්ටම් එක කඩන් වැටෙනවා. මින් ඉදිරියට කිසි කෙනෙක් තීන්දුව తీරණ ගන්නෙ නැහැ. මේ ගෝලීය දේශපාලනය ඇතුලේ අපි ඉන්න ඕනේ. ඉතින් මේ රටේ නායකයෝ හිතනවා නම් මේ හැංගිලා මේ රට ඇතුලේ විතරක් තියාගෙන රටින් එළියට යන්නේ නැතුව අර පැලවත්ත වටේ ඉඳන් මේ රට පාලනය කරන්න පුළුවන් කියලා ඒක පොලිස්පතිවරයා පාලනය කරන්න පුළුවන් වෙයි පැලවත්ත ඇතුලේ තියාගෙන. මේ රටක් රාජ්‍ය පාලනය කරන්න බෑ කියන එකත් මතක තියාගන්න ඕනේ. ගරු විනිශ්චයකාරවරුන් සම්බන්ධ වෙනොත් මෙවැනිම ආකාරයක ගැටලුවක් මතුවලා උන් ස්ථාන මාරුවීම් දුන්නා. තාමත් සමහර විනිශ්චයකාරවරුන්ට ඒ දරුවන්ට පාසලුත් නැහැ. අත්නෝ මතක විදිහට ආණ්ඩුව අධිකරණ පදයට ඇඟිලි ගන්න උත්සාහ කරනවා. පොලිසියට ඇඟිලි ගන්න උත්සාහ කරනවා. දැන් පොලිසිය පහුගිය කාලේ ලොකු මහතුරු හරියට වැඩ කරනවා කියපුවා දැන් ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ ඩිපාර්ට්මන්ට්. ප්‍රොමෝෂන් එක දෙන්න ඕනේ මිනිස්සුන්ට ට්‍රාන්ස්ෆර් කරලානේ. හැබැයි ඒ කාලෙන් අපි හරි පුද්ගලයා දාලා වැඩේ ගත්තා කිව්වා. වැඩේ ගත්තා එලෙව්වා. ඉතින් ආණ්ඩුවට තමන්ගේ වමනාව පරිදි මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ආණ්ඩුවේ මැති ඇමතුරු හිතන් ඉන්න දේ උනේ නැත්නම් ඔවුන් හිතන් ඉන්න විදියට පොලිසිය හැසිරුනේ නැත්නම් අධිකරණ හැසිරුනේ නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව හැසිරුනේ නැත්නම් ඒක උන්ට හොඳ නැහැ. හැබැයි ඔවුන් කියන විදියට ගල්ලංගුරු ගෙනාවම දඩයක් ගහලා යවන්න පුළුවන් නම් බාල ගල්ලංගුරු ගෙනල්ලා කැබ් 1750ක් ටෙන්ඩර් කැඳවන්න නැතුව ලිමිටඩ් ටෙන්ඩර් එකකින් කැඳවලා එළියට දෙන්න පුළුවන් නම් කන්ටේනර් 323ක් ඔවුන් කිව්වම එළියට පන්නන්න පුළුවන් නම් කුඩු කන්ටේනර් දෙකක් කුඩු තියනවා කියලා දැනදැනත් ඔවුන්ට ඕනලාට පන්නන්න පුළුවන් නම් එතකොට පොලිසියත් හොඳයි නීතිපතිතුමත් හොඳයි අධිකරණයත් හොඳයි. හැබැයි ඔවුන්ට විරුද්ධ වෙනකොට තමයි මේකක්වත් ඔවුන්ට හොඳ නැති වෙන්නේ. ඒ හින්දා කරුණාකරලා දැන්වත් ආණ්ඩුව මේක තේරුම් අරගෙන යථාර්ථයේ තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ.